එහෙනම් දැන් අපිට තේරෙනවා අපි හැමතිස්සෙම තණ්හා කරන්නේ අපේ මේ වේදනාවටයි තණ්හා කරන්නේ. අපි තුල ඇති වෙන හොඳයි ලස්සනයි පියාමනාපයි කියන එක දැන් පැහැදිලි. එහෙනම් දැන් බලන්න මේ සෝපාදීශ නිර්වාණයක් කියලා පනවනවා. සෝපාදීශේෂ නිර්වාණය කියලා කියන්නේ අනුපාදේශ නිර්වාණය කියලා පෙන්නනවා. මේ වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව කියන මේ කාරණා නිරෝධ කරලා නිරෝධ වීමට කියනවා සෝපාදීශේෂ නිර්වාණය කියලා. අනුපාදීශේෂ ඒ සෝපාදීශ නිර්වාණය හිටියත් රහතන් වහන්සේ දුක තියනවා කියන්නේ විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස රහතන් වහන්සේට හට ගන්නවා. ඒ කියන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන කාරණා විපාකයක්. ඒක විපාකේ මේ අස කන නාසය දිව ශරීර විපාකේ. මේවට තණ්හා කරන්න බෑ කාටවත්. ඒක තණ්හා වෙන්නේ නැහැ. ඒ ආරම්භය මේ පේන රූපේ ආරම්භය, ඒ රූපේ ආරම්භය, සද්දේ ආරම්භය. ඒක හොඳයි ලස්සනයි පියයි මනාපයි කියලා ගත්තොත් තමයි තණ්හා. අපි තණ්හා කරලා තියෙන්නේ පේන රූපේට නෙමෙයි. හොඳයි ලස්සනයි පේන රූපේ හොඳයි ලස්සනයි කියලා ගත්ත ඒ චේතනාවටයි වේදනාවටයි අපි තණ්හා කරලා තියෙන්නේ. ඒ නිසා අපි දුක ආවේ. ඒ නිසා රහතන් වහන්සේලා කාම ලෝකේ නොතරවි කාම ලෝකේ පරිහරණය කරනවා කියන්නේ මේ වේදනා තණ්හා උපාදාන භව කියන ඒ දුකෙන් මිදිලා ජාජරා මරණ දුකෙන් මිදිලා ඒ රහතන් වහන්සේලා මෙන්න මේ විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය තණ්හා කියන කාරණාවේ යෙදෙනවා. ඒ එතන විපාකේ එතන ක්‍රියාව විතරයි. වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං කියන්නේ එතනින් හරින් ධර්මතා ටික කර්ම ක්ලේශ. කර්මේනේ කෙලෙස් වලින් කර්මයේ ශේකලා. කෙලෙස් වලින් මිදුණා. විපාකේ රහතන් වහන්සේලාට තියෙන්නේ ක්‍රියාසිට පමණයි කියන්නේ ඒකයි. සංකාරත් නැහැ සංකාර නිරෝධයි. සංකාර නිරෝධ වෙලා. ඒක නිසා පින්වතුනි මෙන්න මේ කාරණාව අනුපාදීශේෂ සෝපාදීශේෂ කියන කාරණාව හොඳින් තේරුම් අරගෙන අපි මේ පටිච්චසමුප්පාදෙම තේරුම් ගන්න ඕන. සත්‍ය පුද්ගලයක් නිවන් දකින්නවා කියන කාරණාව නෙවෙයි මෙතනින් පෙන්වන්නේ. පටිච්චසමුප්පාදේ කාරණා 12 ඒ බුද්ධිය පාවිච්චි කළ ප්‍රඥාව ධම්මස පහල කරගෙන මේකෙම මිදීම තමයි මෙන්න මේ වේදනාවේ මිදීම තමයි මෙතනින් පෙන්වන්නේ. ඒක නිසා සත්‍ය පුද්ගලයන් නිවන් දකින්නේ මේ කාරණා 12 ක්‍රියාකාරීත්වයමයි අපිට හම්බ වෙන්නේ. මේ බුද්ධියෙන් තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. මේක මේ විදිහට කල්පනා කරනකොට ඒ ධර්මතාවය විදිහට එදෙනවා. ඒක නිසා පින්වතුනි අපි දකිනවා මරිච්ච මිනිස්සු. අපි දකිනවා දැන් ඔල්ලේනෝ එහෙම මරිච්ච අය දකිනවා. ඒ රූපේ අපේ ඇහැට පෙනීම නිසා දෙනෙක් ගමු ලේනගේ රූපේ ඇහැට පෙනීම නිසා ඒ ලේනගේ රූපේ පේනවා කියන කාරණාව තමයි ඔන්න පටිච්චසමුපාදයට අනුව විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස ඔය කාරණා ටික දැන් අපි වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව කියන කාරණා අපිට නිරෝධන ලේන මැරිච් එකට අපි දුක් වෙන්නේ අපි දන්න එතන ලේනෙක් නැති බව. ලේන කියලා හම්බ වෙන්නේ පින්වතුනි අපේ ළඟ ක්‍රියාත්මක වෙන හේතුඵල ක්‍රියාවලියට අනුවයි. මේ පටිච්චසමුපාද ක්‍රියාවලියට අනුවයි. අර ලේන කියන තැන මැරිච්ච ලේන ළඟ පටිච්චසමුපාදයක් නැහැ. එහෙම ධර්මතාවයක් දෙන්නේ ඒ මන්ද ලේනගේ රූපේ ලේනට හම්බ වෙනවද? නැහැ. ශුන්‍යතයි.
ලේනගේ මලකඳ ලේනට හම්බෙන්නේ නැහැ අනිමිත්තයි. දැන් ලේනගේ ශරීරේ තියෙනවා ඇස කන නාසය දිව ශරීරය. ඔක මාංශ කයක් ගත්තත් ගලප ගන්න පුළුවන්. ශරීරේ තියෙනවා. ඉතින් ඇස කන නාසය දිව ශරීරේ තියෙනවා කියලා තමයි අපි අරන් ඉන්නේ. අපි හිතේ තියන් ඉන්නේ. ඒ ලේන එකයි ඇහැ තියෙනවා කන තියෙනවා කියලා. සත්‍යතාවය නැති බවයි එතන. ඒ මන්ද ඇහැ කියන එක උපදින්න නම් අතන පටිසම්පාදේ සම්පූර්ණ වෙන්න ඕන. පටිසම්පාදේ සම්පූර්ණ වෙන්නේ නැත්නම් ඇස කියන කාරණාව හම්බ වෙන්නේ නැහැ. මේ ඇහැ මේ කයේ තියෙන ධර්මතාවයක් නෙවෙයි. කන තියෙනව නෙවෙයි. දිව තියෙනව නෙවෙයි. නාසය තියෙනව නෙවෙයි. කය තියෙනව නෙවෙයි. මේව හේතු නිසා හටගන්න ඵල පටිසම්පන්න ක්‍රියාවලියයි. අර මැරිච්ච ලේන ළඟ පටිසම්පාද ක්‍රියාවලිය නැති නිසා ඇහැ උපදින්නේ කන උපදින්නේ නාසය උපදින්නේ පටිසම්පාදේ හට ගැනීමට කියන සංකත කියලා. සංකත ධර්මතාවය. ආදිවාසන සම්පස්සා පටික සම්පස්සේ යෙදෙන්නේ ඒ දෙක ඇත්තේ නැහැ. එතන පටිසම්පාද ක්‍රියාවලිය ලේන කියන තැන නැති නිසා ඇහැ උපදින්නේ නැහැ. එතන ඇහැ නැහැ, කන නැහැ, නාසය නැහැ, කයක් නැහැ. ওই ධර්මතා එතන නැහැ. අපි එතන ලේන කියලා දකින්නේ අපේ පටිසම්පාද ක්‍රියාවලියට අනුවයි. රහත් වෙලා හිටියොත් අපි දන්නවා එතන ලේනෙත් නැති බව. එතන අසංකත බව අපි දකිනවා. එතන අනිමිත්ත බව දකිනවා. ඒක ශුන්‍යත ධර්මතාවයක් හැටියට දකිනවා. ඒ මලකඳ. අපිට ආද ලේන මලිච්ච එක ශුන්‍යත නැත්තේ, අනිමිත්ත නැත්තේ, අසංකත නැත්තේ. අපිට ඒක සංකත වෙලා තියෙන්නේ මේ විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානයේ දෙන නිසායි. ඒක අපි තුල තියෙන අවිද්‍යාව නිසා හටගන්න පටිසම්පාද ක්‍රියාවලිය නිසායි අතනින් ලේනික් හම්බ වෙන්නේ. එතන සත්‍යතාවය එහෙම දෙයක් නැති බවයි. මේ රූපේ අරගෙන කාටවත් යන්න බෑ තව ජීවිතයකට. රූපේ මෙහි තියලා යන්න ඕන. අරන් යන්නේ වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන. හොඳයි ලස්සනයි පියමනාපයි කියලා ගත්ත ධර්මතාවය තමයි අපි තව ජීවිතයකට අරන් යන්නේ. ඒකට තණ්හා කරලයි. ඒක නිසා රූප මෙහි නිරෝධයි. රූප මෙහි පස් වෙනවා. චේතනාව අරගෙන යනවා. හොඳයි ලස්සනයි කියලා ගත්ත චේතනාව අරගෙන යනවා. ඕක තමයි වෙන්නේ. ඒක නිසා පින්වතුනි දැන් මම ඔයයන්ට ගොඩාක් කරුණු පැහැදිලි කරලා දුන්නා. මෙන්න මේවෙන් අපි ඉගෙන ගන්න ඕනේ මලකඳ පේනකොට එතන අසංකත බව. එතන හේතුඵල ක්‍රියාවලියක් නැහැ. එතන අසංකතයි. අපි මැරිච්ච කෙනා ඉන්නවා කියලා අපි දකිනවා නම් ඒ මගේ ළඟ ඇති වෙන පටිසම්පාද ක්‍රියාවලියට අනුව සංකත ක්‍රියාවලියට අනුවයි මට එතනින් කෙනෙක් හම්බ වෙන්නේ. මන් දක්ෂණ මම දන්නවා කෙනෙක් මරණාම දුක් වෙන්නේ අර රූපේ දිහා දැකලා නෙමෙයි. වේදනාව නිසායි දුක් වෙන්නේ. වේදනාවට තණ්හා කරන නිසායි. ඒ සංඥාවට තණ්හා කරන නිසා, ඒ චේතනාවට තණ්හා කරන නිසායි එයා දුක් වෙන්නේ. ඒක නිසා මෙන්න මේ පටිසම්පාද ක්‍රියාවලිය හොඳින් දැක ගන්නට මේක හරි වැදගත්. මේක සෝපාදිශ අනුපාදිශ නිර්වාණයද මං යන්තම් පෙන්නවා. මෙන්න මේ ධර්මතාවල අපි මනාව හික්මනෝ නම් අපට පුළුවන් මේ ජීවිතේ සංසාර දුක මුදවෙන්න. මේ පටිසම්පාද නුවණ නැත්තම් නිවන් දකින්න රහත් වෙනවා කියන කාරණාවක් වෙන්නේ නැහැ.
ඒක කරන්න බෑ. ඒක නිසා පින්වතුනි රෝහිත සූත්‍රයේ පෙන්වනවා බුදුරජාණන් වහන්සේ රෝහිතේනි දුක දුක්ඛ සමුදයත් නිරෝධයත් මඟ බඹයක් වෙන සිරුතුලින් මම පනවා වදාරමි කියලා. ඔන්න ඒ පටිච්චසමුපාද ක්‍රියාවලිය තමන් තුලින් දැක ගැනීමටයි දැකගෙන වේදනාවට තණ්හා කරන බව දැනගෙන මෙන්න මේ කාරණාවෙන් මිදීමට කියනවා රහත් වෙනවා කියලා. උපාදාන නැහැ කියනවා. උපාදානේ නැතුනේ මොකටද? උපාදාන කලේ මොකටද? තන් වේදනාවට. හොඳයි ලස්සනයි පියාමනාපයි කියලා ගන්නෙ නෑ. එයා දන්නවා ඒ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය විතරක් ක්‍රියාසිත විතරක් රහතන් වහන්සේට ඉතුරුයි. ඒක නිසා පින්වතුනි මේ ලෝකේ පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කිසිම දෙයකට අපිට තණ්හා කරන්න බෑ. තණ්හාව ඒවට යෙදෙන්නේ නැහැ. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඒවට තණ්හා කරන්න බෑ කාටවත්. තණ්හාව යෙදෙන්නේ මේවා නිසා. හොඳයි ලස්සනයි ප්‍රියයි මනාපයි කියලා ගන්නවා. එක්ක අප්‍රිය මනාපයි කියලා ගන්නවා. මෙන්න මේ වේදනාවටයි අපි තණ්හා කරලා තියෙන්නේ. රූපේට නෙවෙයි. අපිට තේරෙන්නේ රූපෙට තණ්හා කළා වගේ. ඒක තමයි අවිද්‍යාව. මේ කාරණාව නුවණට වැටහුණොත් විද්‍යාව පහළ වුණා කියලා කියනවා. ඒක නිසා තව දේවල් කතා කරන්න තිබුණා. මේ දහම් පාඨය මේ පටිච්චසමුපාදය ගැන මේ කියන ටික මම මෙතනින් නිමා කරනවා. නිමා කළා මගේ අදහස ඔයත්න්ට නිවන් දකින්න මඟ වශයෙන් සති සම්පජන්නව වාසය කිරීමට සිහියෙන් සතියෙන් වාසය කරන්නට කොහොමද තණ්හාව දුරු කරන්නේ? මේ පටිච්චසමුපාදය දැනගන්න ඕන, දැක ගන්න ඕන. දැනගෙන දැක ගැනීමට මම පොඩි මගක් විවර කරලා දෙනවා. සතිය පිහිටවන්න. මම මෙච්චර කරන් ආපු දේශනාව තුලත් ඔක තියෙනවා. මෙන්න මේ විදිහට ඔයත් කල්පනා කරනවා නම් ඔයත්න්ට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් විදිහට මේ කරපු දේශනා ටික මනාව නුවණට දාගත්තොත් ඔයත්න්ට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් වෙනවා. ඒකාන්තයෙන් ඒක කරන්න පුළුවන් දෙයක්. ඒක නිසා පින්වතුනි මම ඒ සති සම්පජන්නයට අනුව දහම් පාඨ ටිකක් ඉදිරිපත් කරනවා. ඒ සතිය පිහිටන්නේ කොහොමද කියන පටිච්චසමුපාදයට අනුව.